හයි ළමයි කොහොමද ඉතින්? ඔන්න ඉතින් මං ආවා ස්ටඩි ලොග් එකක් අරගෙන ඒකත් මම වැඩ දවසක හවස වරුවක් තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ එක්ක මම මේ විදිහට මගේ වැඩ දවසක හවස් වරු ෂෙයා කරගන්න හිතුවා. අපි කරපු දේවල් report එකක් වගේ තියෙන්න ඕනේ. නැත්නම් අර මම කලින් කිව්ව දේ. මොකද මම කලින් කිව්වා non repudiation කියන්නේ. ඒ කියන්නේ අපි කරේ නැහැ කියලා කවුරුත් කියන්න පුළුවන් පස්සේ කාලෙකදී. ඉතින් එහෙම නොවෙන්න නම් අමාරුනම් තමයි මේ හැමදේම මැනේජ් කරගන්න ඕනේ කොහොම හරි. ඉතින් වැඩ කරලා ඇවිල්ලා හවස පාඩම් කරනවා කියන්නේ ඇත්තටම ගොඩක් අමාරු දෙයක්. ඒ වුණාට අපිට සීනියර් ඩ්‍රීම්ස් තියෙනවා නම් ඒ දේවල් වෙනුවෙන් අපි කොහොම හරි කට්ටක් කන්නම ඕනේ. ඉතින් මේ වීඩියෝ එක බලන්නේ චූටි නංගිලා මල්ලිලා නම් ඒගොල්ලන්ට මං කියන්නේ ඉගෙන ගන්න කාලේ ඇත්තරම ඉගෙන ගන්න. ඒ කාලේ ආයේ එන්නේ නැහැ. ඒ කාලේ හරිම විනෝදයි. ගොඩක් අයට හිතෙන්න පුළුවන් මේ ස්කූල් බෑග් එක ගොඩක් බරයි කියලා. හැබැයි බර අඩුම දේ අපේ ස්කූල් බෑග් එක විතරයි. ඔය වයස ඇත්තටම සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන්න පුළුවන් පොඩි කාලයක් විතරයි. ඒ කියන්නේ ඔතනින් එහාට ස්කූල් එකෙන් අවුට් වුණාට පස්සේ ලැබෙන්නේ ඇත්තටම සංකීර්ණ සහ වගකීම් තියෙන ඔයගොල්ලන්ට මහන්සි වෙන්න වෙන ලයිෆ් එකක්. ඉතින් මං කියන්නේ ඔයගොල්ලෝ ඔය වයසේ ඉගෙන ගන්න. ඔයාලා ජීවිතේ එන්ජොයි කරන්න. ඒක තමයි වටිනම දේ. තව දෙයක් ඕගොල්ලන් O levels වලින් පස්සේ ඉගෙනීම කියන දේ අතහැරපු අය නම් මනම් කියන්නේ එහෙම ඉන්න ඕනේ නැහැ. ඉගෙන ගන්න ඇත්තටම වයසක් අදාළ වෙන්නෙම නැහැ. ඉතින් ඔයාලට ලැබෙන පුංචි වෙලාවකදී හරි ඔයා දෙයක් ඉගෙන ගන්න බලන්න. ඔයා ආස දෙයක්. සමහර විට ඔයා දැන් කරනවා ඇත්තේ ඔයා ආස දේ නොවෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලා ආස වුණ සමහර විට ඔයාලා කැමති වුණ තැන නෙමෙයි වෙන්න පුළුවන්. ඉතින් මං කියන්නේ ඔයාලා ආස වුණ දෙයක් තියෙනවා නම් සමහර විට ඔයා ටීචින් කරන්න ආස වෙනවා නම් නැත්නම් ඔයා ඩාන්සින් කරන්න ආස වෙනවා නම් දැන් ඔයා ඉන්න වෙන ෆීල්ඩ් එක නම් කමක් නැහැ. ඔයාට ලැබෙන පුංචි ටයිම් එකකින් හරි ඔයා ආස වුණ දේ ඉගෙන ගන්න. ඒක ඇත්තටම අපත යන්නේ නැති දෙයක්. ඉතින් මං කියන්නේ නම් ඕගොල්ලන්ට ඉගෙන ගන්න කියලා වයසක් අදාළම නැහැ. ඉතින් මං මේ විදිහට වැඩ ඉවර කරලා ඇවිල්ලා ඊට පස්සේ මගේ පාඩම් වැඩ ටික කරන්න මම ගන්නවා. පාඩම් වැඩ ටික කරලා ඉවරෙද්දී කොහොමත් 10:30 11 වගේ වෙන වෙලාවල් තියෙනවා. සමහර දවස්වල නම් කරන්නෙත් නැහැ. මොකද මහන්සි වෙලා නෙන්නේ. එතකොට පාඩම් කරන්න චුට්ටක් අමාරුයි. හැබැයි කොහොම හරි කරලා මගේ වැඩ ටික මම මැනේජ් කරගන්න බලනවා. මොකද අපිට මේ කාලේ ආයෙ ගන්න බෑ. ඒක නිසා අපි මේ මොහොතේදී කරන්න තියෙන වැඩ ටික මේ මොහොතේදීම කරලා ඉවර කරන්න පුරුදු වෙන්න ඕනේ.
අද දවසේ වැඩ ටික කොච්චර මහන්සි තිබ්බත් මහන්සි නොබලා මම මේ විදිහට ඉවර කරා. ඔන්න ඉතින් මම අදට ගිහින් එන්න. බයි. පරිස්සමින් ඉන්න. ආයෙත් දවසක හම්බෙමු.